හායි අද අපි කතා කරන්න යන්නේ ඇමේසින් ෆැක්ට් වලින් ලෝකයේ මිනිස්සුන්ට තාමත් විසඳලා නැති අමුතු රහස් පහක් ගැන. ඔයා දන්නවද ලෝකයේ තාම විද්‍යාඥයන්ට විසඳගන්න බැරි වුණු අමුතු රහස් ගොඩක් තියෙනවා. මේවා සමහරක් ගැන අහද්දී ඔයාට හිතේ මේක ඇත්තක්ද නැත්තක්ද කියලා. අද වීඩියෝ එකේදී මම ඔයාලට කියන්න යන්නේ ලෝකයේ තාමත් විසඳලා නැති අමුතු රහස් පහක් ගැනයි. අවසානයේටම තියෙන එක ඔයාගේ මයින්ඩ් එක බ්ලෝ කරයි. අද කාරණා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක දිගටම. අංක 1 බර්මියුඩා ට්‍රින්ගල් මිස්ට්‍රි. පළවෙනි රහස තමයි බර්මියුඩා ට්‍රින්ගල් එක. ඇමරිකා බර්මියුඩා පෝටෝ රීකෝ අතර තියෙන මේ ප්‍රදේශය නැවුසා ගුවන් යානා කිසි සාක්ෂියක් නැතුව අතුරුදහන් වෙනවා. බර්මියුඩා ප්‍රදේශය අසාමාන්‍ය අතුරුදහන් කිරීම වල මුල්ම ප්‍රවෘත්ති 1950 සැප්තැම්බර් 17 වෙනිදා එඩ්වඩ් වින්කල් ජෝන්ස් විසින් මියාමි හෙරල්ඩ් පුවත්පතේ පළ කරන ලදී. සමහර න්‍යාය කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා කියලා. තවත් අය කියන්නේ අන්ඩර්වෝටර් ගෑස් එක්ස්ප්ලෝරේෂන් එකක් කියලා. හැබැයි අදට නිශ්චිත හේතුවක් නැහැ. ඔයාලගේ අදහසත් මේකට කමෙන්ට් කරලා යන්න. අංක 2 වොයිනිච් අත්පිටපත. දෙවෙනි එක තමයි වොයිනිච් අත්පිටපත. මේක අවුරුදු 600කට වඩා පැරණි පොතක්. ඒත් ප්‍රශ්නේ තමයි මේකේ භාෂාව කවුරුත් හරියට කියව ගන්න බෑ. අදටත් මේකේ මීනින් එක unknown. මුල් පිටපත මේ සත්ත්ව සම්වැලුම් වලින් සාදාගත් පිටු 240කින් පමණ සමන්විත වේ. අභිරහස් අක්ෂර මේ යති භාෂාව හෝ හෝඩිය මෙතෙක් ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ එකකි. භාෂා විශාරදයන්, ගුප්ත ලේඛන විශේෂඥයන් සහ පරිගණක විද්‍යාඥයන් කොතෙක් උත්සාහ කළද මෙහි අර්ථය තාමත් හෙළි නැත. අංක 3 වාව් සිග්නල්. තුන්වෙනි රහස තමයි වාව් සිග්නල්. 1977 දී ස්පේස් ටෙලස්කෝප් එකකින් අමුතු රේඩියෝ සිග්නල් එකක් ලැබුණා. ඒක තප්පර 72ක් පමණ තිබුණා. සයන්ටිස්ට් කෙනෙක් ඒක දැක්කම වාව් කියලා ලිව්වා. ඒ නිසා මේකට ඒ නම ලැබුණා. හැබැයි අදටත් ඒ සිග්නල් එක කොහෙන් ආවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒලියන්ද සුපර් නැචරල් ස්පේස් ඉවෙන්ට් එකක්ද මූලාශ්‍ර තවමත් අභිරහසක්. තප්පර 72කට පසු මෙම සංඥාව නැවත කිසි තාපු තීර නොලැබෙනු බැවින් මේ ග්‍රාහකයක් මගේ නිකුත් වූවක්ද නැතහොත් පිටසක් කළ බුද්ධිමත් ජීවීන්ගේ තාක්ෂණික මෙවලමක්ද යන්න අදටත් විද්‍යාඥයන් අතර දැඩි කතාබහකට ලක් වෙන අභිරහසකි. ස්වභාවික ලේසර් ක්‍රියාවලිය අභ්‍යවකාශයේ ඇති ඉතා සිසිල් හයිඩ්‍රජන් වායු වලාකුළක් මතට මැග්නට්නාර් අතිශය ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් සහිත මියගේ තරුවක් මගින් නිකුත් ක්ෂණික ශක්ති ප්‍රවාහයක් වැදීමෙන් නිසා එම හයිඩ්‍රජන් වලාකුළ ස්වභාවික රේඩියෝ ලේසරයක් ලෙස ක්‍රියා කිරීමේ ප්‍රබල සංඥා පෘථිවිය දෙසට පිහිදෙන්නේ නැතයි බව විද්‍යාඥයන්ගේ උපකල්පනයයි. ඩයට් ලෝව් පාස් ඉන්සිඩන්ට්ස්. 1959 පෙබරවාරි මාසයේ සෝවියට් රුසියාවේ උරල් කඳුකරයේදී සෝවියට් 29 දෙනෙකුගේ අභිරහස් ලෙස මිය යාමක් ඩයට් ලෝව් දුර්ග සිද්ධිය ලෙස හැඳින්වේ. කණ්ඩායමේ නායකයා වූ ඊගෝ ඩයට් ලෝව්ගේ නමින් මෙම ස්ථානය නම් කර ඇත. ප්‍රධාන සිදුවීම අතුරුදහන් වීම 1959 ජනවාරි මාස අගභාගයේදී මෙම කණ්ඩායම කඳු නැගීමක් සඳහා පිටත්ව ගියේය. ඔවුන් නැවත පැමිණීම නියමිත දිනයේදී නොපැමිණි නිසා සෝවියට් බලධාරීන් සෙවීමේ මෙහිම දියත් කළේය. කූඩාරම් සොයා ගැනීම. ඔවුන්ගේ කඳුකර මුදුන තිබී හමු අතර ඒ ඇතුළතින් ඉරා දමා තිබුණි. ඔවුන්ගේ සියලු බඩු බාහිර ආදී සහ සපත්තු කූඩාරම් තුළම දමා පාවහන් නොමැතිව මේස් වලින් පමණක් දැඩි හිමකුණාට මැදට ඔවුන් දිව ගොස් තිබුණි. ඒ දැනටත් විසඳිය නොහැකි අභිරහසක් ලෙස පවතී. අවසාන රහස තමයි ටයිම් ට්‍රැවල් ෆොටෝ මිස්ට්‍රි. 1940 ෆොටෝස් වල ඉන්න මිනිස්සු අතර මොඩර්නිස්ට් ස්ලං ග්ලාස් කැමරාමන් වගේ දේවල් තියෙන අය දකින්න ලැබෙනවා. ඒ නිසා සමහරු කියනවා ටයිම් ට්‍රැවල් පොසිබල් කියලා. ඒත් විද්‍යාත්මක ප්‍රූෆ් එකක් තාමත් නැහැ. මේක ට්‍රූත් එකක්ද ඉලියුෂන් එකක්ද කියලා අදට ඩිබේට් එකක් තියෙනවා. මේකට එක උදාහරණයක් 1943 වෙර්ලියේ සිටින මිනිසා එක්සත් රාජධානිය UK වෙරළ 1943 දී ලබාගත් මෙම ඡායාරූපයේ අවට සිටින පිරිස අතර මැද සිටින මිනිසෙකු තමන්ගේ දෑත් දෙස බලා සිටී. ඔහු ස්මාර්ට් ජංගම දුරකථනයකින් මෙසේජ් එකක් ටයිප් කරන ආකාරය දිස්සේ. තවත් මෙවැනි අමුතු ෆැක්ට් වීඩියෝ ඕන නම් channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී තවත් mind blowing topic එකක් ගැන කතා කරමු. තමයි මේ ෆැක්ට් වීඩියෝ බලන්න channel එක subscribe කරලා support එකක් දෙන්න. Thank you.